2001 MCQ තුන්වෙනි ප්‍රශ්නේ A හා B කියන වස්තු දෙකේ ගම්‍යතාවයන් සමානයි කියලා තියෙනවා. A ගේ ප්‍රවේගය වගේ 4 ගුණයක් කියලා එනවා B ගේ ප්‍රවේගය. අපෙන් අහන්නේ A ගේ චාලක ශක්තියට B ගේ චාලක ශක්තිය දරන අනුපාතය කොච්චරද කියලා. දැන් ඔයාලා දන්නවා චාලක ශක්තිය කියලා කියන්නේ භාගයයි m b වර්ගය. b වර්ගය කියනවා මම ලියනවා b වැඩි කිරීම b කියලා. එතකොට A ගේ චාලක ශක්තිය කියන එක මට ලියන්න පුළුවන් භාගයයි A ගේ ස්කන්ධය වැඩි කිරීම A ගේ ප්‍රවේගය මේකෙන් වැඩි කිරීම A ගේ ප්‍රවේගය. මෙතනත් භාගයයි B ගේ ස්කන්ධය B ගේ ප්‍රවේගය B ගේ ප්‍රවේගය. එතකොට මේ ඔයාලට පේනවා භාගයයි කැන්සල් අවුට් වෙලා සුදු වෙලා යනවා. ස්කන්ධය ප්‍රවේගයෙන් වැඩි කරාම අපිට එන්නේ ගම්‍යතාවය. ගම්‍යතාවයන් සමානයි කියලා දීලා තියෙන නිසා මේ දෙන්නත් කැපිලා යනවා. එතකොට මේ චාලක ශක්තිය අතර අනුපාතය වෙන්නේ A ගේ වේගයට B ගේ වේගය දක්වන අනුපාතය. දැන් ඔයාලට තේරෙනවා මේකෙන් මම මෙන්න මෙයාගෙන් VA බෙදීම VB කියලා හැදුවොත් right මේක 4න් 1යි. VB වගේට ගෙනාවා 4 යටට දාන්නේ. එතකොට මේක 4න් 1කින් චාලක ශක්තිය අතර අනුපාතය 4න් 1ක් වෙනවා. මෙන්න මේ විදිහට මේක හදාගන්න පුළුවන්. මේ තුන්වෙනි ගානම අපි තව විදිහකට යන්න මෙහෙම එක එක අනුපාත සංසන්දනය කරන්න තියෙද්දි මුකුත්ම තේරෙන්නේ නැති ළමයි ඉන්නවා නම් මෙන්න මේ වගේ වගුවකට යන්න. හරි. මම ඉස්සල්ලාම A ගේ ප්‍රවේගය B කියලා ගත්තොත් B ගේ ප්‍රවේගය 4යි V වෙනවා. ඒක ඔයාලට තේරෙන්න ඕනේ. ගම්‍යතාවය කියලා කියන්නේ ස්කන්ධයේ ප්‍රවේගයේ ගුණිතය. මම මේ දෙන්න ගුණ කරාම මෙයා එන්න ඕනේ. දැන් මෙයාට 4යි 1යි තියෙන හින්දා මම මෙයාව උදාපුතු ගුණාකාරයේ 4 අරගෙන එකේ 4යි ස්කන්ධය වතාවක් ප්‍රවේගී ගුණ දානවා. එතකොට මට මෙයාව ගන්න මෙයාගේ ස්කන්ධය m ගෙන් වැඩි කරන්න ඕනේ. ස්කන්ධයේ ගුණොත් තමයි 4යි v ගෙන් වැඩි කරාම 4යි mv එන්නේ. එතකොට ගම්‍යතාවයේ සමාන හින්දා මම මෙයාගේ ගම්‍යතාවය 4යි mv කියලා ගත්තොත් එතකොට b කීයෙන් වැඩි කරොත් 4යි mv වෙන්නේ මෙයාගේ ස්කන්ධය 4යි වෙන්න ඕනේ. මාට තේරෙන්න ඕනේ එහෙමත් නැත්නම් right A ගේ ස්කන්ධය A ගේ ප්‍රවේගයෙන් වැඩි කරාම ගම්‍යතාවය වෙනවා ඒක සමානයි B ගේ ස්කන්ධය B ගේ ප්‍රවේගයෙන් වැඩි කරාම මේක ප්‍රවේග අතර අනුපාතය මෙයා එකක් වෙද්දි මෙයා 4යි නම් ස්කන්ධ අතර අනුපාතය මෙයා එකක් වෙද්දි මෙයා 4 වෙනවා ඒක තමයි මේ ඇවිල්ලා ඉතින් චාලක ශක්තිය කියලා ගත්තී ස්කන්ධය භාගයයි ස්කන්ධයේ A ගේ 4යි m A ගේ ප්‍රවේගය v වැඩි කිරීම v චාලක ශක්තිය v වර්ගයෙන් ගන්න ඕනේ. ස්කන්ධය 4යි m මෙයා. b ගේ භාගයයි එයාගේ ස්කන්ධය v ගේ m එයාගේ ප්‍රවේගය 4යි v වැඩි කිරීම 4යි v. දැන් බලන්න v කැන්සල් අවුට් වෙලා අසුර වෙලා. භාගයට භාගي කැන්සල් වෙනවා. m ට m කැන්සල් වෙනවා. මේ එක 4කට මේක 4ක්. එතකොට උඩ තියෙන එක යට තියෙන්නේ 4. 4න් එක කියලා මෙන්න මේ විදිහට ගන්නත් පුළුවන්. ඉතින් මේ විදිහට ඔයාලට ඒ ගාන හදා ගන්න පුළුවන්. තව විදිහකට.